ආයුබෝවන් ඔන්න හැමෝටම අලුත් සුභාරංචියක් අරගෙන අපි නැවතත් ආවා. මීට කලින් වීඩියෝ එකේ අපි කිව්වා ලංකාවට අලුතෙන් වාහන ගෙන්නනකොට තිබෙන වාහනවල සහ අලුත් වාහනවල මිල ගණන් මොන වගේ වේවිද කියලා. ඉතින් ඒ සුභාරංචි යථාර්ථයක් කරමින් ලංකාවට ගෙන්නන වාහනවල මිල ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ ප්‍රවෘත්තියක්. මොකද හැමෝම බලාගෙන ඉන්නේ මේ දවස්වල වාහනයක් ගන්න කොහොමද? අපේ අතේ තියෙන ගානට වාහනයක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න ලංකාවට අලුතෙන්ම ගොඩ බහැපු WagonR set එකේ මිල ගණන් අපි කලින් කිව්වා වගේ සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. WagonR කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට නැත්තුවම බැරි වාහනයක්. මේක මුලින්ම ආවේ 2014-15 වගේ අවුරුදු වල. ඒ කාලේ මේ වාහනය ලක්ෂ 25ට පෙට්‍රෝල් සුවඳක් වැඩ කරන වාහනයක්. ඒ විතරක් නෙමෙයි හොඳට ඉඩකඩ තිබෙනවා. ඔප්ෂන්ස් සෑහෙන හොඳයි. සමහර Alto Panda තිබිච්ච ඒ වාහන විකුණලා WagonR ගේන්න ගත්තා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔය ටැක්සි සර්විස් වලටත් නැත්තුව බැරි වාහනයක් තමයි මේ WagonR එක. මොකද පෙට්‍රෝල් කඳුලටත් කිලෝමීටර්ස් ගානක් දුවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හොඳට බඩු පැක් කරන්න පුළුවන්. ටූරිසම් වලටත් ගොඩාක් පාවිච්චි කරනවා. ඉතින් WagonR එක ලංකාවට නැත්තුවම බැරි වාහනයක් වුණා. මීට කලින් ඔය ඉන්දියාවෙන් ආපු WagonR එකක් තිබුණා පෙට්‍රෝල් වර්ෂන් එකක්. ඒක එච්චර ජනප්‍රිය වුණේ නැහැ. ලංකාවට මේ WagonR පිස්සු හැදුනේ අර හයිබ්‍රිඩ් කියන සංකල්පයත් එක්ක. ඇත්තටම හයිබ්‍රිඩ් එකක් නෙමෙයි. නමුත් හයිබ්‍රිඩ් සංකලනයක් තියෙන වාහනයක්. ඒ නිසා හොඳට පෙට්‍රල් වැඩ කරනවා. අයිඩල් ස්ටොප් වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඩෑෂ්බෝඩ් එක ගත්තත් හරිම ලස්සනයි මේ WagonR එකේ. ඒ නිසා ඉතින් මිනිස්සුන්ට සෑහෙන ඕනකමක් තිබුණා WagonR එක ගන්න. අන්තිමේදී මේකේ ලස්සන ෆේස් ලිෆ්ට් එකකුත් ආවා. ඉතින් අද අපි කියන්නේ ඔය WagonR එකේ මිලට දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. වාහන ආනයනකරුව පසුගිය දවස්වල කිව්වා ඒගොල්ලෝ ලංකාවට වාහන ආනයනය කරන්න ගත්තට පස්සේ තීන වාහනවල මිල ගණන් අඩු වෙයි කියලා. ඒ වගේම ලංකාවට එන වාහනවලත් මිල 140කින් පමණ අඩු වෙයි කියලා. ඉතින් කොහොම හරි 2018-19 වාහනවල මිල ගණන් එක බැලුවම ඕවා සාමාන්‍යයෙන් අලුත්ම වාහන ගියේ ලංකාවේ පාවිච්චි කරපු වාහන ගියේ ලක්ෂ 80-90ක උපරිමයකට යටත්. එතකොට ඔය 2022-23-24 වර්ෂවල හදපු ජපානයෙන් උණුවේ තියෙන වාහන ලංකාවට ගේනකොට ඒවායේ මිල කෝටියකට කිට්ටු වෙයි කියලා බලාපොරොත්තු වුණා. මොකද ඉන්දියන් ඇල්ටෝ එකක් ලක්ෂ 70ක් කියලානේ කියන්නේ. එතකොට ඒ මිල ගණන් වලට වඩා වැඩිපුර ඒ කියන්නේ කෝටියක් කිට්ටු වෙයි කියලා තමයි හිතුවේ. දැන් ඔන්න අලුතෙන්ම දාපු ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල තියෙනවා. දැන් ඔය ගෙනාපු WagonR විකුණන්න දාලා තියෙනවනේ. ඒවායේ තියෙනවා අලුත්ම WagonR එක පටන් ගන්න මිල රුපියල් ලක්ෂ 60න් 65 70. ඒ කියන්නේ මේ 2022-23-24 වර්ෂවල නිෂ්පාදනය කරපු WagonR දැන් යන්නේ රුපියල් ලක්ෂ 65ට. ඉතින් ඔහොම තමයි ලංකාවේ අලුතෙන්ම ගොඩබාපු WagonR set එකේ මිල ගණන් දක්වලා තියෙන්නේ. එතකොට අලුතෙන් මෙන වාහනයක මිලත් ලක්ෂ 60යි නම් ලංකාවේ දැනට තියෙන වාහනවල මිල අනිවාර්යෙන් ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ දැනට තියෙන පාවිච්චි කරපු අලුත්ම 2019 හදපු වාහනේ බැලුවොත් ඒකත් ලක්ෂ 60ට වඩා අඩුවෙන් තමයි යන්නේ. කවුද 2023 වාහනයක් ලක්ෂ 60ට ගන්න පුළුවන්කම තියෙද්දී 2019 ලඩියකට රුපියල් ලක්ෂ 60ක් දෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දැනට ලංකාවේ තියෙන පැරණි WagonR වල මිල ගණන් තීරණය වෙන්නේ එතකොට ඊට වඩා අඩු මට්ටමකට. සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් ලක්ෂ 55 50 45 40 ඔය වගේ මිල ගණන් වලට තමයි දැන් WagonR එක යන්නේ. කලින් ඔය ලක්ෂ 75ට ගියපු WagonR දැන් ඕනේ ලක්ෂ 40ට මිල අඩු වෙලා තිනවා. ඒ වුණාට ඉදිරි මාස 4-5 ඇතුළත මේ WagonR එක මිල රුපියල් ලක්ෂ 35ට බහිනවා. මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. මොකද ලංකාවට ගොඩබාපු සෙට් එකේ මිල ගණන් රුපියල් ලක්ෂ 60යි නම් පරණ අවුරුදු 10ක් පරණ WagonR එකක් කවුද රුපියල් ලක්ෂ 60කට ගන්නෙ? අනිවාර්යයෙන් මේක මිල තීරණය වෙන්නේ රුපියල් ලක්ෂ 30යි 35යි. ඒ කියන්නේ මේවා ගත්තු ගානටම නැවත පැමිණෙනවා. රුපියල් ලක්ෂ 25ට තමයි මේ WagonR මුලින්ම ආවේ. ඉතින් දැන් ඒ වාහනේ රුපියල් ලක්ෂ 35යි 40ට ඔයගලන්ට ගන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. මොකද මිනිස්සුන්ට WagonR කියන්නේ මහ ලොකු වාහනයක් නෙමෙයි. 660cc එන්ජින් එකක් තියෙන කී කාස් කියලා ජපානයේ හඳුන්වන පොඩි මෝටර රථයක්. මේ තහඩු ටික ගහන රුපියල් ලක්ෂ 60ක් යන්නේ නැහනේ. ලංකාවේ තියෙන වට ගහපු ලක්ෂ 2-3 පැදපු WagonR ලක්ෂ 60ක් තියලා ගන්න ඕමනා නැහැ. දැන් ඔන්න ඒවා රුපියල් ලක්ෂ 30 35 40 45 50 වගේ මිල ගණන් වලට ගන්න පුළුවන්. නමුත් ඉවසන්න මේක මිල තවදුරටත් අඩු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අඩු වෙනවා. මොකද වාහන ආනයනකරුවෝ කියන විදිහට ඒගොල්ලෝ දැන් වාහන ලංකාවට ගෙන්නන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට ලංකාවේ තිබෙන ඉල්ලුමට හරියන්න සැපයුම ලැබෙනකොට ඒ භාණ්ඩවල මිල ගණන් වර්තමානයේ තිබෙන වාහන සහ අලුතෙන් පැමිණෙන වාහනවල මිල ගණන් ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඒ නිසා ඔබ මේ වෙලාවේ WagonR එකක් ගන්න කලබල වෙන්න එපා. මිල තවදුරටත් ඉස්සරහට අඩු වෙයි. ඔබ ලක්ෂ 70ට
80ට වැගට්නාර ගත්තනම් කොහොම අනුවන ක්‍රියාවක් එක. මොකද දැන් මිල රුපියල් ලක්ෂ 60ට 65ට බහැලා තියෙන්නේ අලුතින්ම එන වාහනවල මිල. ඒ නිසා මේ වැගට්නාර ගන්න තව මාස දෙකක් තුනක් ඉන්න අනිවාර්යයෙන්ම ওই තීන මිල ගණන් වලටත් වඩා තව ලක්ෂ 10ක් 15ක් අඩුවෙන් ගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ ඒ සල්ලි ගිහිල්ලා FD එකක දැම්මත් මාසෙන් දෙකෙන් ලක්ෂ 10 15කින් ඒක FD එකේ පොලිය හම්බෙන්නේ නැහැ. ඒතරම් මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි තව මාස දෙකක් තුනක් ඉඳලා ඔබට දැන් ගන්නව නම් ඒත් ගැටලුවක් නැහැ. මොකද වාහනවල මිල සෑහෙන මිල පල්ලෙහාට ගිහිලා තියෙන්නේ. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. නමුත් ඔබට තවත් ඉවසන්න පුළුවන් නම් තවත් ලක්ෂ 10ක් 15ක් අඩු කරගන්න පුළුවන් තව මාස දෙක තුනකින්. ඒ නැතත් දැනුත් ගන්නවා නම් පරණ ලඩියක් ගන්න නැතුව එක්ක ලක්ෂ 60ක් දීලා අලුත් වැගන් අරකක් ගන්න 2022 23 24 නිෂ්පාදනය කරපු. එහෙම නැත්නම් දැනට වෙලද්ද පොලේ තිබෙන ලංකාවේ පාවිච්චි කරපු වැගන් අරකක් ගන්නත් ඔබට පුළුවන් සාමාන්‍ය රුපියල් ලක්ෂ 45ක් 50ක් 55ක් දීලා හොඳ තත්ත්වයේ වැගන් අරකක් ගන්න පුළුවන්. නමුත් ඉතින් ඊටත් වඩා අඩුවට සාමාන්‍ය ලක්ෂ 35 40 ඉඳලා තියෙනවා පරණ වැගන් ආර. ඉතින් මම හිතන්නේ ඒවයේ ගොඩාක් රිපෙයාර්ස් ඇති, ටින්කරින් කරන්න වෙලා ඇති, පේන්ට් කරලා ඇති, ඔය ජල්තර වලට සෙට් වෙච්ච ඒවා වෙන්න ඇති. ඉතින් එහෙම එකක් නම් ගන්න යන්න එපා. නිතරම වාහනේ හොඳට හොයලා බලලා වැගන් ආර එකක් ගන්න. ඉතින් අපි කලින් වාහනවල මිල ගණන් අඩු වෙයි කියලා කිව්ව දේ හරි ගියා කියලා කියන තමයි මේ උදාහරණයක් එක්ක ඔබට පැහැදිලි කරේ. මේ කියන්නේ බොරු නම් ඔයගලන්ට පුළුවන් ගිහිල්ලා ලංකාවේ තියෙන ප්‍රධාන වාහන විකුණන වෙබ් අඩවි වලට ගිහිල්ලා බලන්න ඒවායේ මිල ගණන් කොහොමද කියලා. ඔබ පුදුම වේවි ඒවායේ මිල ගණන් අඩු වෙලා තියෙන හැටි දැක්කම. ඉතින් ඔන්න ඔහොම තමයි ලංකාවේ වාහන වෙළඳපොලේ මිල ගණන් උස් පහත් වීම විචල්්‍ය වීම සිදුවන්නේ. ඉතින් ඒ උස් පහත් වීම හරියට ඒ දේවල් නිරීක්ෂණය කරලා අතේ තිබෙන මුදලට හොඳම වාහනයක් මිලදී ගන්න ඔබට හැකියාව තිබෙනවා. ඉතින් ඊළඟ නිවුස් එක අපි බලමු ඊළඟට මොනවා වේද කියලා. දිගටම මේ බලන්න. ඊළඟට අලුත්ම අප්ඩේට් එක ආපු ගමන් මේ විදිහට වීඩියෝ එකකින් ඇවිල්ලා මම ඔයගලන්ට කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. හරි එහෙනම් ජය වේවා.